any time කොයි වෙලේ හරි අපි දෙනවා ෂොට් එක. අපිට ඒ තරමට ඔයගොල්ලන්ගෙන් කරදර වැඩි වෙලා. අයිබෝවන් සුබ රාත්‍රියක්. කොයි මොහොතක හරි අපි සූදානමින් ඉන්නේ කියලා ඉරාන් සහ සිරියාව අනතුරු අඟපයි. කුවයිට් කියපු එකම වචනේ. කුවයිට් අනතුරු අඟවුවා එකපාරයි. ගල්ෆ් ආරක්ෂාව අපේ ආරක්ෂාව. ගල්ෆ් රට තුළ ඕනෙම රටක අත තිබ්බොත් අපිට අත තිබ්බා වගේ. එතනින් නිහඬ වුණා SEC දැනට දන්නේ නැහැ මොකද්ද මේ ඇතුළ කරන්න යන්නේ කියලා. සෞදි අරේබියාවට ආසන්නව සිටින SEC දැනට ඔහොමම ඉන්නවා. හරිද? නමුත් දැනට කොහොමාරි දැන් තියෙන ලොකුම ගැටලුව මේ කුවයිට් රටේ ඉන්න අපිට. මොකද මේ අපේ උඩහින් තමයි කියලා යන්නේ මේ අල්බෂරා එකකින් හරි මේ මුබාෂර් මේ ප්‍රදේශයෙන් හරි එහි පැත්තෙන් මේකට ඊශ්‍රායල් වලට ගහන්න පටන් ගත්තොත් කෙලිම යන්නේ අපේ උඩහා තමයි යන්නේ මිසයිල් ටික. ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. එකක් හරි වැරදිලා හරි දෙයනේ හත්තලා වැටුනොත් කියන්න වචන නැහැ. හරිද? ඉතින් දැනට තියෙන එකම ප්‍රශ්නේ ඊශ්‍රායලය සිරියාව සහ ඉරානය. ළඟදී ඒ වීඩියෝ එක මං හිතන විදිහට ඒක මේ වෙලා මැකිලා ගිහිල්ලා රීපෝස්ට් එකක් කරා. පාරේ නිකන් ඇවිදිනවා. හරිද? මිනිස්සු නිකන් ඇවිදිනවා. අර කොයිද බෝඩර් එක තියෙන්නේ? බෝඩර් එක ඇවිල්ලා ආසන්නව ඊශ්‍රායල් සහ සිරියාව. එම බෝඩර් එකේ නිකන් මිනිස්සු ඇවිදිනවා. මෙයාලා ඉන්නවනේ. කවුද? ඊශ්‍රායල් හමුදාව ඉන්නවනේ. උන් මොකද කරන්නේ? කැලින්ම ඒ මිනිස්සු දිහා කියන්නේ සාමාන්‍යයෙන් එළිය අහල පහල මෙහෙම වටපිටාව නැත උඩහට කරලා හරි කමන්නේ. හරියටම එහෙම කෙලින්ම මිනිසුන්ට ඒම් කරලා ගහනවා. 3 දෙනෙක් මේ ගිහින් තියෙනවා. පියා සහ දරුවන් 2 දෙනා. මේ ගිහින් තියෙනවා. නිකන් ගිය මිනිස්සු නිකන් පාරේ එවිදින මිනිසුන්ට වැඩි තියෙනවා. කවුද මේ හරියටම බෝඩර් එකේ ඉන්න මෙන්න මේ කණ්ඩායම. එතකොට මේ ගැන දැනුම් දීලා තියෙනවා. දැන් ඔයාලා දන්නවා සිරියාව කියන රට බෂර් අල් අසාඩ්ගේ යටතේ එක මිනි වල තියෙනවා. එක වලවල් වල ඉඳන් ලක්ෂ ගණනාවක අස්ති මිනිසුන්ගේ කුඩුව දැන් ගන්නවා එළියට. කටු කුඩුව විතරක්. ඒ තරමට එක වල තියෙනවලු 100 ගණනාවක්. ඒ තරමට මිනිසුන්ගේ ශරීර ඇතුළත් කරලා තියෙනවා. වලට දාලා ගිනි තියෙනවා වැඩ තියෙනවා එහෙම. ඉතින් එහෙම තිබිච්ච රටක් පාරේ මිනිස්සෙක් ඇවිදින්න බැරි රටක් අද සිරියාව අහමඩ් ෂර්රාෆ්ගේ යටතේ පොඩ්ඩක් ඒක හැදීගෙන යනවා. දැන් අලුතෙන් සල්ලිත් එයාලා අච්චු ගන්නවල අර බෂර් අසාඩ්ගේ සල්ලි ටික ඔක්කොම මේව කරලා. එහෙම දියුණු වීගෙන එද්දී දැන් මෙන්න මෙයාලා විවිධ ප්‍රදේශවල එයාලගේ රට තුල අල්ලගෙන තවත් ප්‍රදේශවල අල්ලගන්න පොළොවට මෙන්න මේ ඊශ්‍රායල් කාරයෝ ආයිත් උත්සාහ කරනවා. අනිත් එකක් තමයි මෙන්න මේ ඉරාන් පැත්ත දැන් නිකන් හොඳේ මේක ඇවිල්ලා සාමාන්‍ය විදිහට මේ මිනිස්සෙක්ව පුළුවන් තරම් උපරිම කොලප්පු කරනවනේ. කේන්ති ගස්සනවනේ. ඒ වගේ ඇමරිකන් කොහොම හරි මුන් එහෙමනේ. ඇමරිකන්ලා කොහොමවත් එහෙමනේ. එයාලා ඇවිල්ලා අනේ බබා අයිය අඬන්නේ කියලා කිරි ටික අප්පුවලා අනිත් අතෙන් ඇවිල්ලා මෙහෙම කරලා යනවා. ආයි අඬනවා. ආයි කිරි දෙනවා. ඒ වගේ තමයි දෙපැත්තෙන්ම සෙල්ලම් නටන්නේ.
දැන් අපේ වීඩියෝ බලන කීප දෙනෙකුටත් මේ මාර අදහස් තියෙන්නේ නේ. මට මේ ළඟදී වීඩියෝ එකේ කමෙන්ට් එකක් එනවා මේ අර කමිනි කියන එක ඉරාන් කාර්යාව මරන්න ඕනේ ඕව නැති කරන්න ඕනේ ඕක තමයි මේ යුද්ධ කියලා අවියායුධ අරගෙන සල්ලි වලට මිනිස්සු ඒ රට බංකොලොත් වෙලා තිබ්බතනෙන් තවත් වැටිලා හරිද සාමාන්‍යයෙන් ඩොලර් එකක මිල ලක්ෂ 3යි නම් දැන් ලක්ෂ 5ක් වෙලා ලක්ෂ ගාණක් දවල් කෑමයක් කනවනම් ඉරාන් වලට ගිහිල්ලා ලක්ෂ 2මාරක් වීදම් කරන්න වෙනවා එක වේල කෑමකට ලක්ෂ 2මාරක් ලක්ෂ 2 4ක් 5ක් හොටල් එකේ නවදිනවනම් ලක්ෂ ගාණක් හරිද මේ මිලියන් දෙන්න ඕනේ මිලියන් මේ කිලෝ එකක් මොනවද මේ පිස්ටෝද මේ බදාම්ද කිලෝ එකක් බාබා කිව්වා මිලියනුස්ද මිලියනෙන්ද කිව්වා ඈ කියලා මං ඇහුවා මේ මිලියන් දෙකක් මොන මගුලක්ද මේ මිලියනක් ඒ සල්ලි වල ප්‍රමාණය මෙහි ඩිනාර එකමාරයි දිනා 2යි එන්නේ ඒ වුණාට ඒ සල්ලි ප්‍රමාණය කිව්වා ඒ තරමට සල්ලි කඩා වැටිලා තියෙන්නේ රටේ තවත් වැටිලා තියෙනවා ඉතින් මම මොකද කියන්නේ අපිට තමයි තියෙන ලොකුම ගැටලුව මොකද අපේ උඩහයින් තමයි එහෙම බලාගෙන ඉද්දි යනවා මිසයිල ඒ තරමට මෙහින් ගහන්න ගත්තොත් මේ පැත්තෙන් ගහන්න ගත්තොත් මුහුදෙන් එහින් ගහන්න ගත්තොත් මේ පැත්තට තමයි මිසයිල යන්නේ හරිද ඉතින් තියෙන ප්‍රශ්න දැන් ඉරානය මිසයිල් වලට හෝ ආයුධ වලට හෝ එයාලට මේවා කරන්න වීදම් කරන්න අවශ්‍ය නැහැ මොකද ඒගොල්ලන්ට ඕන තරම් නිෂ්පාදනය යාලගේ රටේ තුලම තියෙනවා හොඳද ඒගොල්ලන්ට වෙනම ඒක නිකන් සල්ලි වීදම් කරලා සල්ලි එකට කොටන්න අවශ්‍ය නැහැ හැම දෙයක්ම තියෙනවා මම එක දෙයක් හැම කෙනාටම මතක් කරන්නම් ඉරාන් ලෝකේ 4 වෙනියා ඉරාක් 5 වෙනියා ඉරාක් වලට පස්සේ තමයි කුවයිට් පවා එන්නේ එහෙම තියෙද්දිත් අද බලන්න මේ ඉරාක් වෙන්න පුළුවන් ඉරාන් වෙන්න පුළුවන් තත්ත්වය කොහොමද යුද්ධ තත්ත්වෙන් සම්පූර්ණම රට කඩා වැටිලා ඒ රටේ ආයි ගොඩ ගන්න බැරි තරමට කවුරු ආවත් ගොඩ ගන්න බැරි තරමට පත් කරලා සහ එයාලගෙන් ආනයනම් නවත්තලා එයාලට ලෝකේ කොහෙන්වත් විකුණන්න බෑ එයාලා ගාව තියෙන කනිජ තෙල් දැන් ඉරාන් වල සාමාන්‍යයෙන් අපේ ලංකා ඇමදල් වලින් රුපියල් 10කට ලීටරයක් ගන්න පුළුවන් මං හිතන විදිහට රුපියල් 10ක්ද රුපියල් 5කට ලීටරයක් ගන්න පුළුවන් පෙට්‍රෝල් 10 15ක් 20ක් අතර එතකොට ඒ වගේ ගාණ ගොඩක්ම අඩුයි පෙට්‍රෝල් ඒ රටත් මොකද නිෂ්පාදනයේ තියෙන ඕන තරම් පෙට්‍රෝල් තියෙනවා විකුණන්න බෑනේ වෙන රටකට ඇයි ඉතින් මේ වෙන රටකින් මේ එයාලා විකුණුවොත් කවුරු හරි ගත්තොත් දැන් එයාලා ඇමරිකාවනේ ගෝඩ් ෆාදර්නේ තහනම් කරලා තියෙන්නේ කවුරුත් මුංගාව බඩු ගන්න බෑ කට කපලා තියෙන්නේ එහෙම කියලා කවුරුත් ගන්න නැහැ ඒ බ්ලොක් එක ඒ තියෙන තහනම් ටික අයින් කරලා එයාලට අවස්ථාව දුන්නොත් මං එදාත් කිව්වානේ අනිවාර්යෙන් අපි යනවා ඉරාන් වලට ගොහ සේවිකාව රියදුරා විදිහට මොකද ඒගොල්ලන්ට ඒ තරමට දියුණු වෙනවා නමුත් අදටත් මේ මිනිස්සුන්ව ඒ විදිහට තියාගෙන ඉන්න තව හේතුවක් මං කියනවා මොකද දන්නවද මේ හැමෝම බලාගනිල්ලා දැක්ක නේද ඉරාන්ව දැක්ක නේද කොච්චර බලවත් කොච්චර සියල් දේම තියෙනවා න්‍යායෂ්ටික තියෙනවා ඉන්ධන තියෙනවා කනිජ තෙල් තියෙනවා ක්‍රූඩ් ඔයිල් ඔක්කොම තියෙනවා නමුත් ඕකේ 4 වෙනියා නමුත් කොහොමද අපි තියලා තියෙන්නේ කොහොමද මට්ට කරලා තියලා තියෙන්නේ කවුරු හරි අපිට ගේම ඉල්ලගෙන ආවොත් දැක්ක නේද ඔන්න ওই විදිහට ඩවුන් කරලා මට්ටු කරලා තියලා තියෙන්නේ නැත්තම් අද වුණත් පුළුවන් අනිත් එක අරාබි රටවල් කොච්චර අදටත් ඉන්නවද එතකොට ඒ රටවල් පුළුවන් මේ අනේ මාත්‍යා පොඩ්ඩක් කරන්නකෝ පුළුවන් කියන්න ඒ මිනිසුන්ට උදව් කරන්නකෝ මේ පාලස්තීන යුද්ධේ නැත්වාගේ පොඩ්ඩක් එයාලටත් සහාය දෙන්නකෝ එයාලගේ බ්ලොක් එක අරින්නකෝ කියන්න පුළුවන් ඉතින් ඒ වුණාට ඒ කියන්නේ නැත්තේ කියන්නේ නෙමෙයි ඉල්ලන්නවත් බයයි ඇයි තමුසත් අය වගේ වෙන්න ඕනද කියලා ඇහුවනම් මෙහෙමයි United States of America ඒ රට තමයි
රට තමයි හැම දෙයක්ම තීරණය කරන්නේ. ට්‍රම්ප් ආවත් හරිද මේ කවුරු ආවත් ජෝර්ජ් බුෂ් ආවත් ඔබාම ආවත් කවුරු ආවත් මේ තීරණය කරන්නේ ඒ රට ඒ සිස්ටම් කොච්චර ජනාධිපතියාවත් ඒ ජනාධිපතිවරයා මෙන්න මේ කියන දේ කරන්න ඕනේ එච්චරයි. ඒ තියෙන සිස්ටම් එක තමයි United States of America සිස්ටම් එක තමයි. දැන් බලන්න වෙනිසියුලා හරියටම බලයක් තියෙනවා. එක දෙකක් හැප්පෙන්න පුළුවන් බලයක් තියෙනවා. නමුත් දැනටත් ඔළුවක් නැහැනේ. දැන් ලොක්ක නැහැනේ ජනාධිපති අරගෙන ගිහිල්ලා. කොහොමද මොනවද කරන්න කියලා හරි තීරණයක් ගන්න බැරුව ඒගොල්ලන් ඉන්නවා. හරියටම ජනාධිපති කෙනෙක් රටේ ඉඳලා එයාගෙන් අදහසක් ලැබෙනවා නම් දුෂ්ටමයි. නමුත් දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්න ඕනේ කාටවත් කිසිදු හානියක් වෙන්න එපා. රටවල් වල හරියටම තීරණයක් ගන්න නායකයෙක් ඉන්න එපා. 나යකයා ඒ මුස්සලා ගිහිල්ලානේ නායකයා නෝනාවත් උස්සගෙන ගිහිල්ලානේ. දැන් එයා නිදහස් වුණොත් නැත්නම් එයාට මොනවා හානියක් වුණොත් තමයි ඊළඟට වෙනසියුලා පටන් ගන්නෙ ඊළඟ තීරණේ. දැනට කොයි වෙලේ හරි අපි ඩාගට් කරලත් මෙන්න මෙහෙම තියාගෙන ඉන්නේ කොයි වෙලේ හරි අනිනවා කියලා තියෙනවා සිරියාව සහ ඉරානය. බලමු මොකද්ද වෙන්නේ කියලා. කාටවත් කිසිදු හරදරයක් වෙන්න එපා. ලෝකයට සාමය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපිට කරන්න පුළුවන් එච්චරයි. නමුත් එන පණිවිඩය මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ලබා දෙන්න ඕනේ. මෙන්න එන දේවල් ලබා දෙනවා ඔළුවට ගන්න ප්‍රාර්ථනා කරන්න පරිස්සමෙන් ඉන්න. බලමු ඉස්සරහට වෙන දේවල්. මං හැමදාම මේ වගේ තොරතුරු ඔයාලට ෂණිකව අරන් දෙන්නේ. ටිකක් දැනගෙන ඉන්න ඕනේ. නේද? මෙරුණත් දැනගෙන මෙරන්න ඕනේ එකයි.